අරුණයා.com වෙබ් අඩවියට පිවිස මා විසින් ඉදිරිපත් කරන ලග්න පලාපල හා සම්බන්ධ වන ඔබ සැමට යහපතක්ම වේවා. 2014ක් වූ ජනවාරි මාස 20 වන සමුදා දින සිට 2014ක් වූ ජනවාරි මාස 27 වන සමුදා දින දක්වා ලග්න පලාපල तीन लग्न उपंग उबे विवाह के स्थानेम विवाह बाधाගෙන දෙන ප්‍රධාන ග්‍රහයා වන කුජ ග්‍රහයා ගමන් කිරීම අනුවත් අටවැන්නේ සෙනසුරු ග්‍රහයා ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල කාලයක් ගෙන දෙමින් රාහු සමග ගමන් කිරීම අනුවත් විවාහ පැත්තෙන් අසුබයි. හවුල් ව්‍යාපාරිකයන් අතර අවුල් ඇති වෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. හවුල් ව්‍යාපාර වලින් පාඩු ගෙන දෙනවා. ඒ ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම වැඩිහිටියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් දෙමව්පියන්ගෙන් යම්කිසි දේපලක් තෑගි භෝග මුදල්ලෝ ලැබීමට තිබුණා නම් එය මේ සතියේ ප්‍රමාද වෙනවා. ඒ ගැන සැලකිලිමත් වන්න. සමුදාය ඔබේ යෝග ස්ථානයේ සතුරු ස්ථානයේ ගමන් කිරීම අනුව රෝගා පීඩාදිය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගෙන දෙනවා. ඒ ගැන සැලකිලිමත් වන අතරතුරදී විශේෂයෙන්ම සතුරු කරදර ගැන සැලකිලිමත් වන්න. නමුත් ඔබේ සියලුම ලැබීම් පෙන්වන 11 යන්නේ රවි ග්‍රහය කෝටියක් දෝෂ භංග කරන ප්‍රබල ග්‍රහයතුමක් ගෙන දෙමින් ඔබේ ලග්නයේ කේන්ද්‍ර ස්ථාන දෙකක් අධිපති බුධ ග්‍රහය සමග සිටීම අනුව ආර්ථික බලාපොරොත්තු ඉටු වෙනවා. උසස් මිතුරන්ගෙන් උදව් ලැබෙනවා. ඔබේ ලග්නයේදී උච්චවන සිකුරු ඔබේ රැකියාව ස්ථානයේ ගත කිරීම අනුව රැකියාව පැත්තෙන් ඔබට ඇත්තෙන්ම සුබයි. ඒ වගේම ඔබේ ලග්නාධිපති ගුරු ඔබේ දේපල මව් ඥාතීන් ගැන පවසන හතරවැන්නේ ගමන් කිරීම අනුව ඒ අංශ වලින් ඔබට සුබයි. නමුත් ලග්න අෂ්ටම ඒ රාෂ්ටක අපල කාලයක් පවතින බැවින් ඔබ මදක් සැලකිලිමත් වන්න. ඔබට වඩාත්ම සුබදායක දිනය වන්නේ බ්‍රහස්පතින්දා දිනය. ඔබට අසුබදායක දිනය වන්නේ බදාදා දිනය. ඔබට නව සතියේ සුබදායක අංකය වන්නේ अंक 4 tarunaya.com බඩවියට පිවිස මා විසින් ඉදිරිපත් කරන ලබන පලාපල වලට සවන් දෙන ඔබ සැමටම තිරුවන් සරණයි. 33 කෝටියක් දෙවි පිහිටයි. රවිචන්ද්‍ර කුජබුද්ධ ගුරුසුක්ක සයි රාහු කේතු යන ඒ ගෞරවනීය නමග්‍රහයන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබී සතුටින් ගත කරන්න වාග්ය ලබා දෙනසේක්වා.